අද වීඩියෝ කරන්නට කලින් මම ඔබගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔබගේ ජීවිතයේ යම්කිසි අවස්ථාවකදී යම්කිසි මොහොතකදී ඔබ ළඟින් හිටපු මිනිස්සු ඔබ දාලා ගියා වගේ දැනුණාද? ඔබට අවශ්‍ය මිනිස්සු, ඔබට දුකේදී අවශ්‍ය මිනිස්සු ඔබ දාලා ගියා වගේ දැනුණාද? ඔබට කවුරුත් නැහැ වගේ දැනුණාද? එහෙනම් මේ වීඩියෝ එක ඔබට අවසානයේ වෙනකන් නරඹන්න. පළවෙනිට මම කියන්නට කැමතියි මිනිසුන් අපි හිතනවා ගොඩාක් මිනිස්සු එකතු වුණාම තමයි මේ ගමන යන්න පුළුවන්. අපේ ජීවිතයේ සාර්ථකත්වයට යන්න පුළුවන් කියලා. හිතනවා. ඔව් එහෙම යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැම මිනිස්සෙක්ම අපිත් එක්ක අපේ අවසාන මොහොතේ වෙනකන් ඉදී කියලා. මොකද මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, හැසිරීම්, ආකල්ප වෙනස්. අපි හිතනවා ඔවුන් හැමදාම මේ විදිහට ඉදී කියලා. නමුත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබ හිතන ආකාරය. ඒ කියන්නේ ඔයා හිතනවා මෙයාලා ඉදී කියලා. නමුත් ඒක යාලා එහෙම හිතන්නේ නැහැ. මං කියන එක ඔබට තේරෙනවා ඇති. එතකොට මේ හිතන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මූලිකවම ඔබ හොඳට කල්පනා කරන්න ඔබ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. මොකද අන් අය ඔබ වෙනුවෙන් වැඩ කරයි කියලා හිතන තැනදිම තමයි ඔබගේ ජීවිතේ වැරදීමට පටන් ගන්න. ඉතින් අද අපි කාරණාවට යමු. ඔබගේ ගමන තනියෙන් යාමට හැකිද? මේක තමයි අද මාතෘකාව. ඉතින් මේ තාක් දුරට ඔබ ඇවිල්ලා තනි පුද්ගලයෙක්. එතකොට අපි හිතනවා නම් අනිත් මිනිස්සුත් අපිත් එක්ක ඉන්න ඕනි කියලා අපේ ගමන යන්න එහෙම සිදුවීමක් වෙන්නේ නැහැ. මොකද බහුතරයක් දෙනා සාර්ථකත්වයට ළඟා වෙච්ච බහුතරයක් දෙනා පිරිසක් එක්ක යන කට්ටිය ගොඩක් අඩුයි. ගොඩක් දෙනාගේ අපි ඉතිහාසය හාරා උස්සලා බැලුවොත් ගොඩක් කට්ටිය තනියෙන් ගමනක් ගියපු කට්ටිය තමයි ඉන්නේ. මොකද මේ මිනිස්සුන්ටත් ඔබට අද තියෙන ප්‍රශ්නේ වගේම ප්‍රශ්න ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් මේ ප්‍රශ්න හරියට මොනිටර් කරලා, හරියට ප්ලෑන් කරලා ඔබගේ ජීවිතයට ඇතුල් කරගන්න, හරියට සැලසුම් කරලා ඔබගේ ජීවිතයට ඇතුල් කරගන්න ඔබට පුළුවන් ඔබගේ ගමන අවසානයේ වෙනතෙක් යාමට. ඉතින් ඔබ ශක්තිමත් වෙන තරමට ඔබගේ ගමන නොසැලී නොවැටි යාමට හැකියාව හම්බ වෙනවා. ඉතින් මම අද උදාහරණ කතාවක් ඔබට කියන්නම්. මේ උදාහරණ කතාවෙන් අපි අපගේ ජීවිතවලට කොහොමද මේ උදාහරණ කතාව සම්බන්ධ කරගන්නේ? ඒ උදාහරණ කතාව ආශ්‍රයෙන් කොහොමද අපේ ජීවිතේ ගොඩනගා ගන්න කියලා අපි කතා කරමු. එක ගමක තරුණයෙක් හිටියා. මේ තරුණයාට පොඩි කාලේ ඉඳන්ම උණක් තිබ්බා මං කවදා හරි දවසක හොඳ තැනකට එනවා. කවදා හරි දවසක අනිත් කට්ටියට වඩා හොඳ තැනකට ඇවිල්ලා හොඳ ජීවිතයක් ගත කරනවා කියලා. ඉතින් මෙයා අනිත් කට්ටියට සාපේක්ෂව වෙනස් දේවල් තමයි කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අපි කියන්නේ රැල්ලට යනවා කියලා. ගොඩාක් මිනිස්සු රැල්ලට යන්න පටන් ගත්තා. නමුත් මේ රැළේ එක්කෙනෙක් හිටියා එයාගේ හිතන පතන විදිය, දකින්න කෝණේ ප්‍රශ්නයක් දිහා බලන විදිහ ඔක්කොම වෙනස්. ඉතින් මේ පුද්ගලයා තනියම කල්පනා කරා අනිත් මිනිස්සු යන විදිහටම මම යන්න ඕනේ කියලා එකක් නැහැ. මගේ විදිහට මම යනවා කියලා මෙයා මෙයාගේ ගමන යන්න තනියම පටන් ගත්තා. ඉතින් ගොඩක් කට්ටිය එකපාරක යනකොට මෙයා විතරක් වෙන පාරක යනවා. මේක දකින අනිත් මිනිස්සු, මේ පසුබිමේ ඉන්න, මේ පවුල් පරිසරයේ ඉන්න, මේ සමාජයේ ඉන්න අනිත් මිනිස්සු කියන්න පටන් ගත්තා ඔය දේවල් කරලා හරියන්නේ නැහැ. ඔය දේවල් කරලා කාටද හරි ගියේ? ඔහොම දේවල් කරලා නැහැ කවදාවත් කරලා නැත්තම් කොහොමද ඔය දේවල් කරන්නේ වගේ ඍණාත්මක දේවල් මේ ළමයාගේ ඔළුවට දෙන්න පටන් ගත්තා. නමුත් ඔහු මේ කියපු කිසිම දෙයක් කනකටවත් ගත්තේ නැහැ. මොකද ඔහුට ඔහු ගැන විශ්වාසයක් තිබ්බා. දැඩි විශ්වාසයක් තිබ්බා මට මේ දේ කරන්න පුළුවන් කියලා. නමුත් අර එකම විදියට හිතන මානසිකත්වයක් තියෙන මිනිස්සු එකම විදියට හිතනකොට මෙයා විතරක් වෙනස් විදියට හිතලා වෙනස් දේවල් කරන්නට පෙළඹුණා. ඉතින් එකම දේ කරන මිනිස්සුන්ට හම්බෙන්නේ එකම විදිහේ රිසල්ට්, එකම විදිහේ ප්‍රතිඵල. නමුත් වෙනස් දේවල් කරන මේ ළමයාට කුඩා කාලේ ඉඳලම හම්බුනේ වෙනස් ප්‍රතිඵල. ඒක මේ මිනිස්සු දැක්කා. කොහොම හරි කෙසේ හෝ මේ ළමයා අවුරුදු ගාණක් එක දිගටම මේ වැඩේ කරගෙන යනකොට යම් තැනකදී මේ ළමයා තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරා. තමන්ගේ ඉලක්කය කරා යාමට හැකියාව හම්බුණා. ඊට පස්සේ තමයි මේ කතාවේ රසවත්ම කෑල්ල එන්නේ. මේක ඔබට වෙන්න පුළුවන්, ඔබේ පවුලේ කට්ටියට වෙන්න පුළුවන්, ඔබේ හිත මිත්‍රාදීන්ට වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා ඔයාලට දැන් හැඟෙන්න ගනි. මම මේ කතාව කිව්වට පස්සේ මෙයා හොඳ තැනකට ගිහිල්ලා අපි කියන්නේ අර
සමාජයේ යම්කිසි මට්ටමකට එනවා කියලා හොඳ වාහනයක් පැදලා ලස්සන ගෙදරක් හදලා ලෞකික ජීවිතය සැපවත් කරගෙන මේ ළමයා මේ ගමට එනවා. ආවට පස්සේ ඒ ගමේ ඒ කාලේ මෙයාගේ කකුලෙන් ඇදපු පිරිසක් හිටියානේ. මෙයාට බෑ කියලා කියපු පිරිසක් හිටියානේ. එතකොට මේ ළමයා ඒ ගමට ගියාට පස්සේ ඒ මිනිස්සු ටික කියන්න පටන් ගත්තා. ඔය පොඩි කාලේදී අපි හිතුවා ඔයා ওই ගමනේ යයි කියලා. අපි දන්න ඔයා ওই ගමනේ යනවා කියලා. එතකොට ඔයා මේ ගමන අනිවාර්යෙන්ම යනවා කියලා මම පොඩි කාලේ ඉඳන්ම දැනගත්තා. මේ වගේ කීමකිනෝකී සෑයන කතා ටිකක් මේ ළමයාට කියන්න පටන් ගත්තා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබට සාර්ථකත්වයේ යන මාර්ගයේ සාර්ථකත්වයට යන මාර්ගයේදී ගොඩාක් දේවල් ගොඩාක් තැන්වලදී මිනිස්සු කියන්න පටන් ගන්නවා. හැබැයි ඔබ මේ මිනිස්සු කියන දේවල් කොච්චර ප්‍රමාණකින්ද ඔබ තුලට ගන්නෙ? ඒ ගන්න ප්‍රමාණයටම තමයි ඔබට ප්‍රතිඵල හම්බෙන්නේ. ඔබ ගන්නවද නැද්ද කියන තීරණය තියෙන්නේත් ඔබේ අතේ. ඔබ හිතන්න මෙහෙම ඔබ නම් මේ තැන ඉන්නේ. ඔබ මොකද්ද ගන්න තීරණේ? ඒ පිරිමි ළමයා ගත්ත නම් තීරණයක් ඕ මට ඒ දේ කරන්න බෑ. මට වඩා වැඩිමල් කට්ටිය ඉන්නවා. එයාලා මේ දේවල් කියනවා. එතකොට එයාලා බෑ කියනවා නම් මට බෑ. එයාලා පුළුවන් කියනවා නම් මට පුළුවන්. ඒ කියන්නේ එයාලා අනිත් කෙනා කියන විදිහට තමයි හිතන්න පටන් ගන්න. එහෙම හිතුවා නම් එයත් ගමේ අර විදිහටම ජීවත් වෙන්න පටන් ගන්නවා. නමුත් ඔහුගේ thinking pattern එක හිතන පතන විදිය වෙනස් වෙනවා. ඔහුගේ ගමන ඉක්මනට සාර්ථකත්වයට කරා ගියා. නමුත් ඔහුට කතන්දර කියපු පිරිස, ඔහුගේ කකුලෙන් ඇදපු පිරිස අදටත් ඒ විදිහට මින්දෙද්දී ඔවුන්ගේ හීන, ඔවුන් තාම ඇස් දෙකෙන් දකින හීන මෙයා සැබෑ ජීවිතය සාර්ථක කරගෙන ඒ ගමට ආවා. නමුත් ඔහුට මුලදී කකුලෙන් ඇදපු මිනිස්සු, මුලදී බෑ කියපු මිනිස්සු අද ඔහුට සුබ පතනවා, ඔහුට උදව් කරපු හැටි කියනවා. මේ වගේ දේවල් අනිවාර්යෙන් ඔබටත් වෙලා ඇති. ඔබ මේ සාර්ථකත්වයේ කරා යන ගමනේදී ඔය වගේ කතා කියන මිනිස්සුත් ඔබට හම්බෙලා ඇති. නමුත් ඔබ හොඳට කල්පනා කරන්න, හොඳට හිතර ගන්න. ඔබ දවසක ඔබේ ගමන ගියාට පස්සේ ඔබ වටේ ඉන්න ඔය බෑ කියපු මිනිස්සුම තමයි ඔබට ඉස්සල්ලාම සුබ පැතුම් එකතු කරන්නේ. ඉතින් මම අද මේක කොහොමද ඔබගේ හැකියාවල්, කොහොමද ඔබගේ දක්ෂතාවයන්, කොහොමද ඔබගේ ගමනට සම්බන්ධ කරගන්නේ කියලා කාරණා 4කින් මම අද ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි කාරණාව ඔවුන් තමන්ව හඳුනා ගන්නවා. ඒ කියන්නේ මොකක්ද මේ තමන්ව හඳුනා ගන්නවා කියලා කියන්නේ? මම ඔවුන් කියන වචනේ පොඩ්ඩක් පැත්තකින් තියලා තමන් කියන කෑල්ල අරගෙන කතා කරන්න. තමන් කියන්නේ මමනේ. දැන් ඔබ මේක බලන ඔබ. එතකොට ඔබ කොහොමද ඔබව හඳුනාගන්නේ? මේක තමයි අපිට කරන්න තියෙන ලොකුම කාරණාව. අපේ යන ගමන, අපේ සාර්ථකත්වයට යන ගමනේදී අපිට කරන්න තියෙන ලොකුම කාරණාව තමයි තමන්ව අඳුරගන්න එක. උදාහරණයක් විදියට ඔබට තියෙන හැකියාවල් තියෙනවා. ඔබට තියෙන දක්ෂතාවයන් තියෙනවා. ඔබ දකින view එකක් තියෙනවානේ. ඔබ දකින කෝණයක් තියෙනවා. එතකොට ඒක ඔබට ආවේනික වෙච්ච කෝණයක්. ඔබට ආවේනික වෙච්ච ලක්ෂණ. නමුත් පරිසරයේ සෝබාදහමේ අනිත් මිනිස්සු, දැන් අපි ඉන්නවනේ අපේ සමාජයේ ඉන්න අනිත් මිනිස්සු දකින්න කෝණේ වෙනස්. ඒ කෝණේ ඔයාගේ කෝණේ සමාන කරන්නට බෑ. නමුත් ඔවුන්ගේ කෝණයෙන් බලලා කියනවා ඔබට මේ දේ කරන්නට බෑ කියලා. නමුත් ඔබව හඳුනාගත්ත පුද්ගලයෙක් නම් ඔබ දන්නවා ඔබේ කෝණයෙන් ඔබට මේක අනිවාර්යයෙන්ම කරන්නට පුළුවන් කියලා. මොකද ඔබේ කෝණය, ඔබේ හැකියාවල්, ඔබගේ දක්ෂතාවයන් දන්නේ ඔබම පමණයි. එම නිසා සාර්ථකත්වයේ කරා නොසැලී නොවැටි යන පුද්ගලයෙක් තමන් වඳුනාගත්තට පස්සේ කාටවත් තමන්ව පාලනය කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව ඔවුන් ශක්තිමත් වෙනවා. මොකද ඔව් කුඩා කල සිටම මේ වගේ පරිසරයක හැදී වැඩුණු මිනිසෙක් නම් ඔහුට මේ වගේ දේවල් ගොඩාක් දේවල් හම්බෙලා තියෙනවා. එතකොට ඔහු උත්සාහ කරනවා. මොකද ඔහු කුඩා කල සිටම ඔහුට සමච්චල් කරපු මිනිස්සු ඉන්නවා, බෑ කියපු මිනිස්සු ඉන්නවා. මේ වගේ මිනිස්සුන්ගේ කතා අහලා ඔහු ඊටම ශක්තිමත් විදියට අපි කියන්නේ අර කඩුවක් මෝහත් වෙලා තියෙනවා කියලා කියන මෝහත කියලා කියන්නේ මෝහත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ගමන යාමට හැකි පමණින් ඔහුගේ ජීවිතය මෝහත් කරගෙන තියෙනවා. නමුත් ඔහු කියන දේ ඇහුවනම් අපි ඒ කියන්නේ පැත්ත ගන්නවා, විරුද්ධ පැත්ත මොකක්ද නිකන් මොට වෙලා කියලා කියන්නේ. ඒ වගේ දෙයක් ගන්න පුළුවන්. මොකද ඔබ සමාජයේ කියන දේ අහලා ඔබේ ගමන නවත්ත ගත්තා නම් ඔබේ මෝහත අර මොට කියන පැත්තට වැටෙනවා. එතකොට ඔබ ඒක මෝහත් කරගත්තා නම් ඔබගේ ගමන ඉතාමත් ඉක්මනින්, ඉතාමත් වේගයෙන් ඔබගේ සාර්ථකත්වය කරා යන්නට පුළුවන්. තුන්වෙනි කාරණාව ඔවුන්ගේ අවධානය අරමුණ මතයි. නොසැලී නොවැටි ඉස්සරහට යන සාර්ථකත්වය කරා යන මිනිසුන්ගේ තියෙන ඊළඟ ප්‍රධාන ලක්ෂණය තමයි
ඔවුන්ගේ අවධානය තමන්ගේ ටාගට් එක මතම තමා පවතින්නේ. මොකද ඔහු ගමනක් යනකොට අපි කියන්නේ අර හිමේ යනකොට හිමේ අර යන්නේ මිනිස්සු අපි කියන්නේ අර හිම ක්‍රීඩා කරනවා හිමේ යනවා. එහෙම යනකොට ඒ හිමේ යන මිනිස්සුන්ට හම් වෙනවා ගස් නේද? අපි හැමෝම දන්න උදාහරණයක් තියෙනවා. අපිට ඕනනම් හිතන්න පුළුවන් මෙතනත් ගහක් මෙතනත් ගහක් මෙතනත් ගහක් කියලා තියෙන බාධක ගැන හිත යන්න පුළුවන්. නමුත් කරන්නේ කොහොමද? මේ දේ කරන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙතනින් පාරක් තියෙනවා මෙතනින් පාරක් තියෙනවා මෙතනින් ගියපුවම යන්න පුළුවන් වගේ අර පොසිටිව් දේවල් ධනාත්මක දේවල් හිතලා ඒ දේ ඔලුවට දාගෙන ඒ විදිහට වැඩ කරගෙන යනවා. එම නිසා ඔවුන්ගේ අවධානය මේ අරමුණ මත තියෙන තාක්කල් අනිත් මිනිස්සුන්ගේ වචන හුදෙක් වචනම පමණයි. මොකද ඔහු දන්නවා ඔහුගේ යන්න ඕන මාර්ගය මොකක්ද? ඒක සාක්ෂාත් කර ගැනීමට කරන්න ඕනේ කරුණු කාරණා මොනවාද? ළඟා කරගන්න ඕන හැකියාව මොනවාද? ඉගෙන ගන්න ඕන දේවල් මොනවාද? මේ වගේ දේවල් ඔහු මනසින් දැකලා ඉවරයි. එම නිසා ඔහුගේ සාර්ථකත්වය ඔහු උදේ දවල් රාත්‍රී කියන කාලයන් තුනේදීම ඔහුගේ මනසින් දකිනවා. එම නිසා ඔහුගේ ගමන යාමට හැකි උපරිම දේවල් උපරිම ශක්තිය ඔහුගේ අරමුණට යොදවනවා. හතරවෙනි කාරණා. ඔවුන් අසාර්ථකත්වය ගුරුවරයෙකු බවට පත් කරගන්නවා. අපි හැමෝම හිතනවා අසාර්ථක වුණා කියලා කියන්නේ ජීවිතේ කඩාගෙන වැටුණා. ජීවිතේ එතනින් එහාට ගමනක් නැහැ කියලා. නමුත් මේ වගේ වෙනස් විදියට වෙනස් කෝණකින් හිතන පතන මිනිස්සු හිතන්නේ අසාර්ථක වෙනවා කියන එක සාමාන්‍යයි. මොකද අසාර්ථක වෙන්නේ දෙයක් කරන්න කැමති මිනිස්සු. දෙයක් කරන මිනිස්සුන්ට. මොකද නිකන් ඉන්න මිනිස්සුන්ට අසාර්ථකත්වය කියන එක එච්චර දෙයක් නෙමෙයි. වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. නමුත් ගමනක් යනකොට දෙයක් කරන මිනිස්සුන්ට අසාර්ථකත්වය කියන්නේ සුලභ දෙයක්. මොකද ඔවුන්ගේ ගමන යනකොට ඔහුට හම් වෙනවා මාර්ග කීපයක්. මාර්ග විශාල ප්‍රමාණයක් හම් වෙනවා. මොකද ඔවුන්ට යන්නට හම්බෙන්නේ එක මාර්ගයක් වුණාට මේ මාර්ගයට යන්න බැරි පාරවල් ගොඩාක් ඔහුට හම්බෙලා තියෙනවා. නමුත් මේ බැරි පාරවල් ඔහු ඒක අසාර්ථකත්වයක් විදියට දැක්කොත් ඔහුගේ ගමන කවදාවත් යන්නට හම්බෙන්නේ නැහැ. මොකද පළවෙනි පාර වර්ධින්න පුළුවන්, දෙවෙනි පාර වර්ධින්න පුළුවන්, තුන්වෙනි පාර 100,000 වතාවක් වර්ධින්න පුළුවන්. නමුත් තමන්ගේ අරමුණ කරා යන මිනිස්සු, තමන්ගේ ටාගට් එක කරා යන මිනිස්සු කොච්චර අසාර්ථක වුණත් ඒ අසාර්ථකත්වයෙන් ඉගෙන ගන්නවා. තමන්ට දෙයක් වැරදුනා නම් තමන් ඒ දේ කොහොමද කරන්නේ? ඒ වැරදිච්ච දෙනින් කොහොමද මම පාඩමක් ඉගෙන ගන්නෙ? ඊළඟ සැරේ ඒ වර්ධින විදිය නැති කරගන්නේ කොහොමද කියන එක ඔවුන් ඉගෙන ගන්නවා. නමුත් අපි ඒක බලමු සාමාන්‍ය මිනිස්සු කොහොමද මේකදී කටයුතු කරන්නේ? සාමාන්‍ය මිනිසුන් කරන්නේ වැරදිච්ච ගමන් තමන්ට දෝෂාරෝපණය කරගන්නවා. මට මේ දේ කරන්න බෑ. මම ඒකට ශක්තිමත් නෑ. මම ඒකට සුදුසු නෑ කිය තමන්ටම බ්ලේම් කරගන්නවා. තමන්ටම බනින්න පටන් ගන්නවා. තමන්ටම වැරදි පටව ගන්න පටන් ගන්නවා. නමුත් සාර්ථකත්වය කරා යන වෙනස් කෝණකින් බලන මිනිසුන් හැම වෙලාවෙම කරන්නේ තමන්ට හම්බෙලා තියෙන අසාර්ථකත්වය වෙන්න පුළුවන්, සාර්ථකත්වය වෙන්න පුළුවන් මේ දෙකෙන්ම ගන්න තියෙන ඉගෙනීම අරගෙන නිහතමානී ආකාරයට හැමදාම ඉගෙනගෙන අපි කියනවා ඉගෙන ගන්න එක නවත්තන්න බෑ කියලා. අපි කියනවා ඒක මරණකම්ම ඉගෙනීම කියන එක අපි ඉගෙන ගන්න ඕනේ කියලා. ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. ඉතින් ඒකෙන්ද මොවුන් කරන්නේ හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා. අලුත් දේවල් කරන්නට පෙළඹෙනවා. ඒක නිසා ඔවුන් අසාර්ථක වෙන ප්‍රවණතාවයත් වැඩි. නමුත් ඔවුන් අසාර්ථක වෙනවා පමණින්ම ඔවුන්ගේ ජීවිතය අතාරින්නේ නැහැ. ඔහුගේ ටාගට් අතාරින්නේ නැහැ. ඔහුගේ ගමන අතාරින්නේ නැහැ. ඒක නිසා ඔවුන්ගේ ගමනට මේවා පන්නරයක් විදියට පාවිච්චි කරනවා. ඒක නිසා මම මේක සම්බන්ධව කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ආතතිය කොහොමද ජීවිතයට ජයග්‍රහණයක් කරගන්නේ කියලා ඒකත් බලන්න. ඒත් එක්කම මම කියන්නේ අද අපි තීරණයක් ගන්න ඕනේ. අද ඔබ තීරණයක් ගන්න ඕනේ. ඔබගේ ටාගට් එකට යනකොට, ඔබගේ ගමන, ඔබගේ මාවතේ යනකොට හම්බෙන හැම ප්‍රශ්නයක්ම ඔබගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැතුව ඒ වගේ පාඩම් ඉගෙනගෙන ඒ වගේ ගන්න පුළුවන් දේවල් ජීවිතයට අරගෙන ඔබගේ ගමන සාර්ථකව කොහොමද නිම කරන්නේ? ඔබගේ සාර්ථකත්වය කරා කොහොමද ඔබගේ ජීවිතය අරගෙන යන්නේ? ඔබගේ ප්ලෑන් කොහොමද? ඔබ පිළිබඳ තියෙන විශ්වාසය කොහොමද වැඩි කරගන්නේ? කොහොමද විනය වැඩි කරගන්නේ? මේ වගේ අපි ඒවට කියනවා self improvements කියලා. මේ වගේ දේවල් කරගෙන කොහොමද තමන්ව සංවර්ධනය කරගන්නේ කියන කාරණාව ඔළුවට දාගෙන ඒ විදිහට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔබට ප්‍රයෝජනවත් උනේ මොන කරුණද යන්න යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒත් සමගම ඔබට මේ වගේ අත්දැකීම් වෙලා තිබෙනවා නම් ඔබට යම්කිසි දෙයක් සමාජයට දෙන්න ඕන නම් මේ වීඩියෝ එක යටින් ඔබට ඒක කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙන තෙක් නරඹපු ඔබට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.